good morning මගේ ලංකාවේ වල ඊළඟ දවස පුදා වුණා මේ ඔයාලට දන්නේ ඉතින් කලින් වීඩියෝ එක බැලුවද කියලා කලින් අර ස්කයි කැප් වීඩියෝ එක බැලුවා නම් දකින්න නැති ස්කයි කැප් ඉවරලා එතන ATV රයිඩ් එකට යන්න යද්දි ඒක වහලා ඒක පහට ඉවරයි. ඉතින් මම පස්සේ දවසක එන්නම් කියලා නේ ආවෙ එතනින්. දැන් අද තමයි පස්සේ දවස. දැන් උදේම නැගිටලා උදේ 9 වෙලාව වාහනේ නැගලා එතන මැප් එක දාද්දි තමයි ක්ලික් උනේ 9ක් නෙවෙයි තාම 8යි. දැන් 9ට 5යි. ලොකේෂන් දාලා තමයි මතක් වුනේ වර්ණෝගේ 10ට නේ කියලා. සහ ස්කයි කැප් එක මැප් එකේ පෙන්නන්නේ 12ට හරිනවා. 10ට යන්න නම් මේ මොබයිල් එක යන ගමන් නවත්තලා කාලා යන්න. ගිහින් සෙට්ටම දැන් මේ මට හිතා ගන්න බෑ. දැන් මෙතන ලංකාවේ අහසේ එක පැත්තක් තනි කර කළු පාරයි අනිත් පැත්ත මාරසලි. මන් දන්නේ බලාගලු ටික කොහෙට තල්ලු වෙයිද කියලා. කළු බලාගලු ටික රට ඇතුළට ආවොත් නම් පිළිගැනීමකට ලක් වෙනවා. ඒක වෙන තෙක්මානේ කළු විතරයි. මෙතන මේ පැත්තේ තියෙන රණවේ එක එයාපෝට් එකේ. අපි රණවේ එක වටේ තමයි යන්න ඕනේ. ඒක නිසා කිලෝමීටර් 4-5ක් මං හිතන්නේ ඇඩ් වෙනවා මේ පාර. මෙන්න මේ පැත්තේ එයාපෝට් එක තියෙන්නේ. ඕකේ. සෙට්ටමු. මම ගයිස් රණවේ එක වෙන්නන පොඩ්ඩක් නැවතුවා. මේ තියෙන රණවේ එක මේ පැත්තට වෙන්න තමයි එයාපෝට් එක තියෙන්නේ. මෙහෙන් තමයි ප්ලේන්ස් එන්නේ ටේක් ඔෆ් කරන්නේ. මේ පැත්තෙන් තියෙනවා කලපු වගේ අයිටම් මුහුද තමයි ඉතින්. දැන් අර පැත්තේ හස තනිකර කළුයි. මේ පැත්තේ හස ෆුල් ලස්සනට තියෙනවා. මට ඕනේ මෙන්න මේ හස හවස් වෙන අවස්නේ මගේ මේ උදේ ටීවී වැඩේ වෙනකන් හරි තියෙන්නේ. එතනේ මන්දා ප්ලීස් වහින්න නම් එපා. මේ මෙහි අර ෆුල් ආදල්ලාද අර පරණ මේ රතු පාට මේ පේනවද මේ ටැක්සි කාස් අර පරණ ඒවා. ටැක්සි දුවනවා. මම මේ බැලුවේ ගයිස් ලංකාවේ එයාපෝට් එකට ළඟ ඉන්න ෆ්ලයිට්ස් මොනවා හරි තියෙනවද කියලා බලන්න අපිට මෙතන ලෑන්ඩින් නැකරි ටැක්සියක් හරි ප්‍රයිවට් ජෙට් එකක් වගේ අයිටම් එකක් කරනවා කාලාලම්පුර වල ඉඳන් yes private one කෙනෙක් මේක පේන විදිහට ළඟ එනවා friends yes ඇතින් පේනවා වල්ඩ පේනවත් දන්නේ අර ඇතින් එනවා ටික ළඟට આવම් බලමු එනවා private jet friends ඔන්න ගයි කතන්දර එනම් කල්ලා අපිය ගයිස් මේ කේබල් කා නැත්නම් ATV පැත්තට යන ගමන් අර මගදී ලස්සන මේ ලයිට් හවුස් එකක් දැක්ක ඊට පස්සේ ඒකට මේ ලොකේෂන් දාගෙන යන ගමන් ඔයාටම කියලා ඉතින් බයික් එකක් එකක් අයිලන්ඩ් එකකදී රෙන්ට් කරන එකේ වාසිය තමයි මේක. ඒ කියන්නේ ඔයාට හිතුන ගමන් ඕන තැනක යන්න පුළුවන්. දැන් කැබ්ස් එහෙම මෙහෙම එන්න අමාරුයිනේ හිතුන ගමන්. සහ වියදමත් අනේ මන්දා මෙතන ගේට් එකක් තියෙනවා යන්න දෙයිද? දැන් නම් මට පේනවා මේක. තේන් තියෙනවා යාළුවනේ ලයිට් හවුස් එක. මේ පැත්තේ පොඩි බෝට් සීන් එකක් තියෙනවා. මේ පැත්තේ ලයිට් හවුස් එක තියෙනවා. ලස්සනයි ෆ්‍රෙන්ඩ්ස් පිටරට වගේ. අන්න අර කන්දේ තමයි ස්කයි කැප් තියෙන්නේ. දැනට ආවා ගයිස්. ඉතින් බෝට් එක යනවා ලංකාවේ ෆෙරි සර්විසස්. ෆෙරි එක කාර් එක ගෙනල්ලා ගැව්වා ලයිට් හවුස් එකේ මිදුලේ. එතන තව සේල් කරන බෝට් එකක් නවත්තලා තියෙනවා පේනවා.
වටේටම බෝට්ස් තමයි ෆුල්ලාතල් ගයිස් මේ පොට්ට ගැන මාර නිස්කලංකයි මෙතන ඇවිල්ලා මෙහෙම මේ ඔට්ටයක් බෝට්ටයක් සේල් කරන එක ඩොක් කරගෙන ඉන්න තියෙනවා කියන්නේ මාර ෆන් අන්ෆෝර්චුනේට්ලි අපිට ලයිට් හවුස් එක උඩට යන්න බෑ මෙතන ලොක් කරලා තියෙන්නේ යස් මෙතන පින්තූරට එකක් අරගෙන මෙතනින් කැපෙනවා අර පැත්තේ තියෙන ඩොක් එක මේ ඩොක් කරලා ලොකු යොට් එකක් අනිත් ටික තිබ්බේ මෙතන මේකෙන් එහා පැත්තේ එතන ගොඩක් තිබ්බේ එතන මේ 5 star නෙමෙයි ලක්ෂරි ස්මෝල් හොටෙල් සෙට් එකක් තිබ්බා අන්න අරක උඩ තමයි ලංකාවේ ස්කයි කැබ්ස් තියෙන්නේ okay guys see you guys ඒ ලයිට් හවුස් එක හරියම තමයි මේ පෝට් එක තියෙන්නේ ඩොක් ස්ටේෂන් එක බලන්න පට්ට තරි යොට්ස් ටිකක් තියෙනවා මේ සේල් මොනවද මේ කියන්නේ නෙව්ව තියෙනවා මාර ලස්සන මේ තේස්සයක් යාළුවනේ මේක නිකන් යුරෝප් වයිබ්ස් දෙන්නේ අර ඊට පිටිපස්සෙන් පේන බිල්ඩින් දෙක ඒක ඉස්සර මේ ඇක්වා පාකයක් හරි මොකක් හරි දැන් වහලා දැන් මෙහි ගොඩක් ඒවා තියෙනවා ඔය වගේ මේ බීච් එක වහලා දාලා මන් දන්නේ නැහැ කියන හොටෙල්ස් එකවත් ගොඩක් තියෙනවා මේ වහලා දාලා අභාවයට ගියපු නිකන් මෙහෙට සුනාමි ආවද ඒකත් දන්නේ නැහැ සීන් එක නේ නිකන් ආවට පස්සේ අතහැරලා දැම්මත් දන්නේ නැහැ වැඩි මාර ලස්සනයි so guys ඇවිල්ලින්නේ ATV තරට දැන් උදේ 10ට විතර ඇති මෙයාලා පටන් ගන්න පිටු මේ ආවා මේ තියෙන බයික්ස් මෙයාලා හැමදාම හවසට මේ ටික හොදනවා ඒතත් මං එද්දි හොදෝදි හිටියේ රයිට් අපි ට්‍රිප් එක මැදදී හම්බෙමු හරි ගයිස් කැම් එක ඔළුවේ මවුන්ට් කරගත්තා කැප් එකේ මං කියන එක එනවද දන්නේ නැහැ මට මේ අතේ තියන් යන්න බැරි නිසා මං කැප් එකට ගහගත්තා ඕකේ සෙට් පිටින් තමයි මෙතන යවන්නේ කට්ටිය සෙට් වෙනවා මෙයයි
ගයිස් ෆස් ටොප් එක මෙතන පොඩි රිවර් එකක් තියෙනවා. ඇත්තටම ඉතින් මෙයාලා කපටිකම තමයි දැන් පැයේ රයිඩ් එක කිව්වට මෙහෙම ස්ටොප්ස් කීප එක දැන් මෙතන විනාඩි 10ක් නවත්තනවා කිව්ව ගිහින් ෆොටෝස් අරගෙන චිල් එකක් දාලා එන්නලු. ඒ 10 ඉතින් අපේ රයිඩ් එකෙන් තිබ්බ විනාඩි 10ක් තමයි අඩු වෙන්නේ. මට ඉතින් මම තනියම ආපු නිසා ලොකු චිල් එකක් ගන්න කියලා දෙයක්වත් නැහැ. අතන කැම්පි සෙට් එකක් ඉන්නවා. සතුත් යනවා මේකේ. That's it guys.
thank you guys මේ තියන්නේ රතේ තත්ත්වය අපි ගිහින් ආවට පස්සේ මේ අතන අර එකතන ඩ්‍රිෆ්ට් කරන්න try කරලා ඩ්‍රිෆ්ට් කරන්න try කරලා ටයර් කුණු වෙන ගලකුත් ආවා anyways මේ තව සෙට් එකක් යන්න දැස්සලා ඉන්නවා මෙයාලා මේ shopping bag දාන් යන එකේ තේරුම තමයි මෙන්න මේ මගේ සපත්තු දෙක මම කැම් එක ලං කරලා පෙන්නන්න okay guys battery ඉවරුනේ නැහැ ඉතින් වාලේ නෝ නම් එන්න මේ ලංකාවේ Sky ATV ride ඇත්තටම හොඳ සර්විස් එකක් දෙනවා පැයක් විනාඩි 55ක් වගේ ගියේ අර යන වේගෙත් එක්ක fun it was awesome fun thank you ලංකාවේ නුයි මැලේසියානුයි ඔක්කොගෙම කරපු ආතල්ම දෙයක් තමයි ඒක